සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මදු සිනමැක්ස් අපේ YouTube channel එකට. ඉතින් කොහොමද යාළුවනේ? එපිසෝඩ් 8 අන්තිමට උන දේ දැක්කම ඔයාලගේ තිරිගඩු බිමුණ නේද? ඊළඟට මොනව වේද කියලා හිතා ගන්නවත් බැරි හැමෝම සැක කරන මේ මාරාන්තික ගේම් එකේ අලුත්ම තත්ත්වයටයි අද ඔයාලා මේ එකතු වෙන්නේ. අද අපි දිගහරින්නේ ඔයාලා මග බලන් හිටපු Night Has Come Now වෙන එපිසෝඩ් එක. මේ පිස්සුව තම බලන්න ගත්තේ නැති අය ඉන්නවනම් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙන ලින්ක් වලින් කලින් එපිසෝඩ් ටික බලලා ඉන්න. ඒ වගේම අපේ channel එක subscribe කරලා bell icon එකත් ඕල් දාලා තියාගන්න. එහෙනම් වෙඩි කතා නැතුව අපි යමුද මාෆියාවට. ඔන්න අද එපිසෝඩ් එක පටන් ගන්නේ බොම්ගේ මතක ආවර්ජනයකින්. එයාලා මෙහෙට මුලින්ම ආපු දවසේ ෆෝන් එකට ආපු notification එකේ බොම් මාෆියා කෙනෙක් කියලා තියෙනවා. ඉතින් මේ දේත් එක්ක ඔන්න බොම් මිනිමරන්න පටන් අරගෙන තියෙනවා. කාටවත් සැක හිතෙන්නේ නැති විදිහට හරියටම ප්ලෑන් කරලා තමයි බොම් මේ දේවල් කරලා තියෙන්නේ. මෙයා මේ විදිහට මරලා දාන්නේ කියුන්ජුන්ගේ යාළුවා සුන්බින්ව. බොම්ගේ හිතේ මේ වෙනකොටත් කියුන්ජුන් සහ එයාගේ යාළුවෝ දෙන්න ගැන හිතේ ලොකු තරහක් තියෙනවා. මොකද කියනවනම් මෙච්චර කල් කියුන්ජුන් එයාගේ යාළුවොත් එක්ක එකතු වෙලා බොම්ට හිරියර කරලා තියෙනවා. අන්න ඒ දේ නිසා මාෆියා මාර්ගයෙන් හරි මෙයාගෙන් පලිගන්න එක තමයි බොම් කරලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ තියෙන තරහටත් එක්ක බොම් එයාගේ අතේ තියෙන පිහියෙන් සුන්බින්ට එනගෙන යනවා. ඊට පස්සේ එයාගේ පැත්තට සැකේන්නේ නැති වෙන්න එයා කරලා තියෙන්නේ කියුන්ජුන්ගේ ජැකට් එක අරගෙන සුන්බින්ගේ ඇඟේ තියෙන ලේ ගන්න එක. ඔයාලට හිතා ගන්න පුළුවන්ද බොම්ට මේ දේවල්ට උදව් කරලා තියෙන්නේ කවුද කියලා? ඒ වෙන කවුරුවත් නෙමෙයි සෝමි. ලේ ගෑවුන ජැකට් එකයි පොරවයි සෝමි අතර දෙන බොම් සෝමිට කියන්නේ කියුන්ජුන් ඉන්න තැනින් මේ දේවල් ගිහින් දාන්න කියලා. ඒ කියපු විදිහටම සෝමි අර ජැකට් එකයි පොරවයි අරන් ගිහිල්ලා කැන්ටින් එකේ දොර ළඟ දානවා. ඔන්න දැන් අපි එන්නේ වර්තමාන කතාවට. සෝමි මේ වෙලාවේ කියුන්ජුන් ඉන්න තැනටත් එනවා. බොම් සෝමිගෙන් අහනවා අපි මෙයාව මරලා දාමුද කියලා. සෝමි කියන්නේ කියුන්ජුන් මරලා දැම්මොත් අනිත් අය කෙලින්ම සැක කරන්නේ ඔයාව. මොකද කියුන්ජුන් වැඩියම හිරියර කරේ ඔයාට. ඉතින් අනිත් අය හිතයි ඒ නිසා ඔයා කියුන්ජුන්ව මැරුවා කියලා. එතකොට මොකද කරන්න කියලා අහනවා. බොම් කියනවා අපි මුව මැරුවේ නැති වුණොත් මූ අපිව අතහරියි කියලා හිතනවද? අනික මූ දන්නවා මම මාෆියා කෙනෙක් කියලා. ඒ නිසා කරන්න තියෙන හොඳම දේ මුව ඉවරයක් කරලා දාන එක. එහෙම කියලා බොම් සෝමිට කියනවා. අනිත් මාෆියායත් කැමති වෙනවා කියුන්ජුන්ව මරලා දාන්න. ඒත් අපිට මෙතනදී පෙන්වන්නේ බොම් සහ සෝමිව විතරයි. අනිත් මාෆියායෝ පෙන්වන්නේ නැහැ. බොම් ආයෙම කියනවා අපිට තව පොලිසිය කෙනා විතරයි හොයාගන්න තියෙන්නේ. ඊට පස්සේ ඔක්කොම හරි කියලා කියනවා. සෝමි සංඥා කරලා කියන්නේ කියුන්ජුන්ව ඉවරයක් කරලා දාන්න කියලා. කියුන්ජුන්ගේ ෆෝන් එක දකින බොම් ඒක විසි වෙලා යන්න පයින් පාරක් ගහනවා. ඉතින් තවත් වෙලා ගන්නේ නැතිව බොම් යන්නේ කියුන්ජුන් ළඟට. ඒ ගිහිල්ලා හෙඩ්සෙට් එකත් ගලවලා දාලා කිසිම හිතක් පප්පුවක් නැති ගානට හතේ තියෙන පිහියෙන් කියුන්ජුන්ට එනගෙන යනවා. බොම් මෙච්චර කාලයක් හිතේ හිර කරගෙන හිටපු තරහ මේ වෙලාවේදී පිරිමහ ගන්නවා. ඔන්න ඒත් එක්කම නින්දර වැටලා එන කියුන්ජුන් එතනම අවසන් හුස්ම හෙලනවා. පස්සේ දවසේ උදේ වදින එලාම් එකට හැමෝම ඇහැරෙනවා. ඒත් එක්කම ඇහෙන අනවුන්ස්මන්ට් එකෙන් මේ අය දැනගන්නවා කලින් දවසේ රෑ මාෆියාගේ ගුදුර වෙලා තියෙන්නේ කියුන්ජුන් කියලා. ඒකෙන් කියනවා කියුන්ජුන් සිවිල් වැසියෙක් කියලා. ඒ විතරක් නෙමෙයි. ඔන්න ආයෙත් මේ වෙලාවේ ඉඳන් රෑ 12 වෙනකන් මාෆියායේ කවුද කියලා අඳුනගෙන වෝට් කරන්න කියලා අනවුන්ස්මන්ට් එකෙන් කියනවා. මේ අයට හිතාගන්න බෑ මාෆියාය කොහොම හොයාගන්නද කියලා. යොන්වූ කියනවා මේ දෙන්න අයියේ ගොඩක් රණ්ඩු වුණා. අපි හිතන් හිටියේ මේ දෙන්නම මාෆියාය කියලා. ඒ දෙන්නම සිවිල් වැසියෝ කියලා කියනවා. යුන්චන් කියන්නේ මාෆියාය උනත් මෙහෙම දරුණු විදියට මරන්නේ ඇයි කියලා හිතාගන්න බෑ. කිසි අනුකම්පාවක් නැහැනේ. අපි හැමෝම යාළුවෝ නේද? මෙහෙම ගියොත් අපිටත් නිකුරුනේ මැරෙන්න තමයි වෙන්නේ කියලා කියනවා. ඔන්න මේ හැමෝම තම තමන්ගේ රූම් වලට යන්නේ ඩෙඩ් බොඩි ටිකවත් ෆ්‍රීස් එකකට ගිහින් දාන්න උදව් වෙන්නේ නැතිව. ඒත් යූන්සෝ ජුන්හි වොනුයි එක්ක එකතු වෙලා මෙතන අස් කරලා දානවා. ටික වෙලාවකට පස්සේ යූන්චන් යොන්නුට කියන්නේ අපි අදවත් මාෆියායේ කවුද කියලා හොයාගන්න ඕනි. මොකද කියනවා නම් තව එක සිවිල් වැසියෙක් මැරුණොත් අපි ඉවරයි කියලා. මේක අහන් ඉන්න බොම්ට එන්නේ හරිම කැත හිනාවක්. ඔන්න බොම් එයාගේ මෝඩ් එක වෙනස් කරගෙන මෙයාගේ පැත්තට හැරිලා කියන්නේ කියුන්ජුනුයි ජින්හයි දෙන්නම අන්තිමට යුන්සෝව සැක කළා. ඒත් රෑම ඒ දෙන්නම මැරුණා. ඒ ගැන හිතනකොට ටිකක් අමුතුයි නේද කියලා අහනවා. යුන්චන් අහනවා ඔයා හිතන්නේ යුන්සෝ මාෆියා කෙනෙක්ද කියලා. බොම් කියන්නේ මට ඒක නිගමට හිතුනේ. ඒක වැරදි වෙන්නත් පුළුවන් කියලා. ඔන්න යුන්චන්ට ටිකක් යුන්සෝ ගැන සැකයක් හිතෙන්න ගන්නවා. යොන්නුට නම් මේ වෙන කිසිම දෙයක් හිතාගන්න බෑ. මේ අතරේ මෙයාලා මේ කතා වෙන්නේ ඊළඟට කාටද වෝට් කරන්න කියලා. සෝමි කියනවා මම මුලින් ඉඳන්ම ඔයාලට කිව්වනේ යුන්සෝ හරි අමුතුයි කියලා. මෙහෙට ආපු දවසේ ඉඳන් මොනවම හරි දෙයක් ගැන කියලා අපිව නොමග යවුවා.
මම හිතන්නේ එයා මෙහෙම දේවල් කියලා අපිව මේ ගේම් එකෙන් අයින් කරන්න දන්නේ හදන්නේ. අද අපි යාට වෝට් කරමු කියලා කියනවා. නාහි කියනවා මට නම් මෙයා ගැන එහෙම අමුත්තක් දැනෙන්නේ නැහැ. එයා මගේ ඉස්සරහමයි සමහර දේවල් හොයාගත්තේ කියලා කියනවා. මේ දේට තරහ ගන්න සෝමි නාහිට බයිනවා. ඔයා කොහොමත් එයාගේ පැත්තේ කියලා මම දන්නවා. මම කියන්නේ මට දැනෙන දේ. කියුන්ජුන් හරියටම කිව්වා පාකූරම් මාෆියා කෙනෙක් කියලා. ඒක ඇත්ත වුණා. කියුන්ජුන් ආයම කිව්වේ යුන්සෝත් මාෆියා කෙනෙක් කියලා. එහෙම වෙන්නත් පුළුවන් නේද කියලා මීනාගෙන් අහනවා. කල්පනාවක ඉන්න මීනා මේ වෙලාවේදී සෝමිට කියනවා අපි ටිකක් තනියම කතා කරමුද? මට කියන්න දෙයක් තියෙනවා කියලා. සෝමි මොනවා ගැනද කියන්න යන්නේ කියලා ඇහුවත් ඒකට මීනා උත්තරයක් නොදී එයාව මෙතනින් එක් කරගෙන යනවා. ඔන්න මේ අතරේ යුන්සෝ මේ දෙන්නට කියනවා අපි කොහොමරි මේ ගේම් එක පාලනය කරන කෙනාව හොයාගමු. එතකොට අපිට මේ දේවල් ඉක්මනින්ම විසඳ ගන්න පුළුවන් වෙයි කියලා. ජුන්හී කියනවා ඔව් අපි මුලින්ම ඒ කෙනාව හොයාගමු. හදිසියෙවත් හවස් වෙන්න කලින් හොයාගන්න බැරි වුණොත් අපි මාෆියායව හොයාගමු. මොකද තවත් සිවිල් වැසියෙක්ට වෝට් කරන්න බෑ කියලා කියනවා. ඔන්න ඉතින් මේ අය තවත් මොනවම හරි හොඩුවාවක් තියනවද කියලා බලනවා. මීනා සෝමියවත් එක්ක කරගෙන කැන්ටින් එකට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී මීනා කියන්නේ මට හිතෙනවා බොම් තමයි මාෆියා කියලා. මට යාව සැකයි කියලා කියනවා. සෝමි අහනවා ඇයි එහෙම හිතන්නේ කියලා. මීනා කියනවා කියුන්ජුන් හිටපු තැන අපි තුන්දෙනා විතරයි දැනන් හිටියේ. අනික අපි දෙන්නට කියුන්ජුන් එක තරහක් නැහෙනේ. එයා ගැන තරහක් තියන් ඉන්නේ බොම් විතරයි. ඉතින් කියුන්ජුන්ව මැරුවේ බොම් කියලා මට ස්ථිරයි කියලා කියනවා. ඒත් සෝමි කියන්නේ මුලින් යතුරු කරල්ල හොයාගන්න ඌමනාව තිබුණේ අපිටනේ. බොම් අනිත් අයට ඒ ගැන කිව්වොත් එයාලා අපිවත් සැක කරයි කියලා කියනවා. මීනා ආයෙම කියන්නේ බොම්ගේ බැල්ම හරිම අමුතුයි. දැක්කාමත් බය හිතෙනවා. හරියට පාකූරම් වගේමයි කියලා කියනවා. ඔන්න මේ තැනට යොන්නු යුන්චන් එක එනවා. මීනවයි සෝමිවයි දකින මේ අය අහන්නේ ඔයාලා දොරත් වහගෙන මොකද මේ කරන්නේ කියලා. මේ වෙලාවේදී සෝමි ඉක්මනින්ම යතුරු කරල්ල හංග ගන්නවා. මේක දකින යුන්චන් අහන්නේ ඔය කියුන්ජුන් අතේ හිටියන් හිටපු යතුරු කරල්ල නේද? ඒක කොහොමද ඔයාලඟ තියෙන්නේ කියලා. කලබලෙන් වගේ සෝමි කියනවා ඊයේ කියුන්ජුන් යතුරු කරල්ල හංගනවා මම දැක්කා. ඉතින් එතනින් මම ගත්තේ කියලා කියනවා. මේ අයට තියෙන ප්‍රශ්නේ තමයි මෙච්චර වෙලා සෝමි ඒ ගැන නොකියපු එක. ඒ ගැන සෝමිගෙන් ඇහුවාම එයා කියනවා කලබලයත් එක්ක මට ඒක කියන්න අමතකුණා කියලා. සෝමි මේ අයට කියන බොරු මේ අය විශ්වාස කරනවා. මොකද මේ අය දන්නේ නැහැ සෝමිත් මාෆියා කෙනෙක් කියලා. කොටින්ම කිව්වොත් ළඟින්ම ආශ්‍රය කරන මීනවත් දන්නේ නැහැ සෝමි මාෆියා කෙනෙක් කියලා. ඔන්න මේ අතරේ වොන්ට එක ලොක් කරපු කබඩ් එකක් හම්බෙනවා. එයා යුන්සෝට කියන්නේ අර හොයාගත්ත යතුරෙන් ඒක අරින්න පුළුවන්ද කියලා බලන්න කියලා. යුන්සෝ ගිහින් ඒක අරින්න හදනවා. ඒත් ඒ යතුරෙන් ඒ කබඩ් එක අරින්න බෑ. ජුන්හිත් ඒක කොහොම හරි අරින්න හදනවා. ඒත් වැඩක් වෙන්නේ නැහැ. වොන් කියනවා අපි මේක දොර කඩලා බලමුද කියලා. ඉතින් වොන් ජුන්හිත් එක්ක එන්නේ ගබඩා කාමරයට. එතනත් මේ දෙන්නම පරීක්ෂා කරනවා. මේ අතරේ ජුන්හි එක දෙයක් දකිනවා. ඔයාලට හිතාගන්න පුළුවන් දේ මොකක්ද කියලා. බොම් අර වෙලාවේ පයින් ගහපු කියුන්ජුන්ගේ ෆෝන් එක තමයි ජුන්හි මේ වෙලාවේ හොයාගන්නේ. ජුන්හිට මතක් වෙනවා කියුන්ජුන්ගේ ෆෝන් එක තිබුණේ බොම් ළඟ කියලා. අනික අන්තිම වෙලාවේ කියුන්ජුන්ට ෆෝන් එක ගෙනත් දෙන්න ඉදිරිපත් වුණෙත් බොම්. ඉතින් මේ වෙලාවේදී ජුන්හිට බොම් ගැන සැකයක් හිතෙන්න ගන්නවා. මේ අතරේ අපිට ආයෙම පෙන්වන්නේ යුන්සෝව. එයා තාමත් ඉන්නේ එයාලා කලින් හිටපු රූම් එකේමයි. ඔන්න මේ වෙලාවේදී මෙතන හරි අద్භූත දෙයක් සිද්ධ වෙනවා. මොකද කියනවා නම් යුන්සෝට පුළුවන් වෙනවා අර කබඩ් එක අරගන්න. ඒක ඇතුලේ ඉබ්බෙක් දාලා ලොක් කරපු තව බොක්ස් එකක් යුන්සෝ දකිනවා. එයා අර යතුරු අරගෙන ඒ බොක්ස් එකත් ඇරලා බලනවා. ඒක ඇතුලේ තියෙන එක ෆොටෝ එකක්. ඒක යුන්සෝ එදා හොයාගත්ත ෆොටෝ එක වගේමයි. ඒක යුන්සෝගේ පන්තියේ ළමයින්ගේ ගෲප් ෆොටෝ එක. මේක දකින යුන්සෝ ගොඩක් කලබල වෙනවා. ඔන්න නොටිෆිකේෂන් එකකුත් එනවා එහෙනවා. ඉක්මනින්ම ෆෝන් එක අතර ගන්න යුන්සෝ බලන්නේ ඒ නොටිෆිකේෂන් එක මොකක්ද කියලා. ඔන්න ඒකේ තියෙන්නේ මේ මාෆියා ගේම් එකේ හොස්ට්. එහෙමත් නැත්නම් මේ ගේම් එක පාලනය කරන කෙනාගේ නම. එයා තමයි පාක් සේයුන්. යුන්සෝ විතරක් නෙමෙයි මේ ළමයි හැමෝම බය වෙන්නේ පාක් සේයුන්ගේ නම දැකලා. ඇයි මේ අය බය වෙන්නේ? කවුද පාක් සේයුන් කියන්නේ? එතකොට යුන්සෝ දකින හොල්මන පාක් සේයුන්ගේද? ඒත් එයා පන්තියේම ළමයෙක් නම් අර ෆොටෝ එක දැක්කමවත් මෙයාට යව මතක් වුණේ නැත්තේ ඇයි? ඔන්න මේ ප්‍රශ්න ටිකත් හිතේ තියාගෙන අපි යමු කතාව ඉස්සරහට. ඔන්න ජුන්හිට එක දෙයක් මතක් වෙන්න ගන්නවා. ඒ පාක් සේවුන් කියන ගැහණු ළමයා පාලමකින් පැනලා එයාගේ ජීවිතේ නැති කරගන්නවා ජුන්හි දැකලා තියෙනවා. මේ හැමෝම ඉන්නේ දැන් නම් ගොඩක් කලබල වෙලා. ඔන්න හැමෝම එක තැනකට එකතු වෙනවා. නාහි කියනවා සේවුන් මැරිලානේ. එහෙම වෙන්නේ කොහොමද කියලා අහනවා. මේ කාටවත් හිතාගන්න බෑ මේ වෙන්නේ මොකක්ද කියලා. වොන් කියනවා මේ හැම දෙයක්ම අපිට අමතක වෙලා තිබුණේ මේ ගේම් එක නිසා වෙන්න ඇති.
කොහොමහරි සේයුන් මේක හොයාගත්ත නිසා අපේ මතක ආපහු ආවා කියලා කියනවා. මේ වෙන දේවල් නම් දැන් අපිටත් හිතාගන්න බෑ. සෝමි යුන්සෝට බනිනවා ඔයා සේයුන්ගේ හොඳම යාළුවනේ. ඔයත් මේවට සම්බන්ධයි නේද? මොනවම හරි දෙයක් අපෙන් හංගනවා නේද කියලා අහනවා. මීනා කියනවා එයා මැරිලා අපිවත් මරන්න හදනවද? අපි එයාට මැරෙන්න කිව්වේ නැහැනි කියලා කියනවා. මේ වෙලාවේ බොන් කියනවා පාක් සේවුන් සියදි විනාසාගත්තේ නැහැ. එයාව කවුරු හරි මැරුවා. එයාව කවුරු හරි තල්ලු කරා කියලා තමයි ආරංචුනේ කියලා කියනවා. ඔන්න දැන් නම් සෝමි ටිකක් කලබල වෙනවා. මේ දේවල් වෙන්නේ සෝමි නිසා කියලා හිතන්න පුළුවන්. මේ වෙලාවේ යුන්ස එකපාරටම කියනවා සේවුන් මේ ගේම් එක පටන් ගත්තේ ඇයි? බැරි වෙලාවත් කටකතා හැටියට එයා සියදි විනාසාගත්තේ නැතුව එයා මැරුණේ අපි අතර ඉන්න කෙනෙක් නිසා කියලා. එයා කියන උත්සාහ කරනවා නම් කවුද ඒ වගකීම බාරගන්න කියලා අහනවා. ඔන්න එතකොටම මේ හැමෝම බලන්නේ සෝමි දිහා. සෝමි කලබල වෙලා අහන්නේ මොකද ඔය හැමෝම මන් දිහා බලන්නේ? මම මේවට සම්බන්ධ නැහැ කියලා කියනවා. මේ අයට හිතාගන්න බෑ ඇත්තට මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ටික වෙලාවකට පස්සේ ඔන්න නාහි සෝමිව පැත්තකට එක්කන් ගිහිල්ලා කියනවා සේවුන් මැරෙන්නේ අපි නිසා කියලා හිතෙනවා. අපි යාට විහිළු කරානේ. ඒ නිසාද දන්නේ නැහනේ එයා මැරුණේ. අපි අනිත් අයටත් කියමු මේ ගැන. අපි සේවුන්ගෙනුත් සමාව ගමු කියලා අඬනවා. සෝමි බනින්නේ අපි මුකුත් කළේ නෑනේ. ඒක විහිළුවක් විතරයි. අනික දැන් ඕක අපි අනිත් අයට කිව්වොත් ඒ හැමෝම අනිවාර්යෙන් අපිට වෝට් කරයි. ඒ නිසා මෝඩ කතා කියන්නේ නැතුව කටවහන් ඉන්න කියලා මෙතනින් යන්න යනවා. නාහිනම් ඉන්නේ ගොඩක් බය වෙලා. එයා හොඳටම අඬනවා. ඇත්තටම මොකක්ද වෙන්නේ නැත්තේ? ඒ ගැන බලන්න අපි යමු කතාව ඉස්සරහට. ඔන්න ඒත් එක්කම වගේ සෝමි බොම්මත් එක් කරගෙන යන්නේ වොෂ්රූම් එකට. එයා බොම්ට කියනවා නාහි වදයක් වීගෙන එන්නේ. එයා සිද්ධ වුණ හැමදේම අනිත් අයට කියයි වගේ. අනිත් ළමයි මේ ගැන දැනගත්තොත් අපි මොකද කරන්න කියලා අහනවා. බොම් කියනවා ඉතින් මොනව කරන්නද? ඔයාම ඒ ගැන බලාගන්න. සේයුන්ට ඔයා තමයි ගොඩක්ම අපහාස කළේ කියලා කියනවා. මේ වෙලාවේදී සෝමිට හොඳටම තරහ යනවා. බොම් මේ කියන දේවල් වලට. සෝමි කියන්නේ ඔයානේ සේයුන්ට තර්ජනය කරේ. දැන් ඒක එහෙම නෑ කියලා කියනවද කියලා අහනවා. මෙච්චරකල් අහිංසකයි කියලා හිතන් හිටපු බොම් අපිවත් පුදුම කරවලා කියන්නේ ඒ ගැන දැනට දන්නේ ඔයා විතරයිනේ. මොකද මම ගැන දන්න හැමෝම මං ඉවරයක් කරලා ඉවරයි. ඉතින් මට මුකුත්ම වෙන්නේ නැහැ. අනික දැන් මට කරන්න දෙයක්වත් නැහැ කියලා කියනවා. සෝමිට පුදුමයි බොම් ගැන. ඒ වගේම ගොඩක් තරහයි. බොම් ආයෙම කියන්නේ නාහි සේයුන් ගැන අනිත් අයට කිව්වොත් එහෙම අපිට තවත් ඔයාව ආරක්ෂා කරන්න බැරි වෙයි. තමුසේ ඒ ගැන බලා ගන්නවා කියලා මෙතනින් යන්න යනවා. සෝමිට දැන්නම් කරන්න දෙයක් හිතාගන්න බෑ. එයා ඉන්නේ ගොඩක් කලබල වෙලා. ගබඩා කාමරයට වොන්වා යුන්සව එක්කන් යන ජුන්හි කිව්ජුන්ගේ ෆෝන් එක පෙන්නලා කියනවා මට මේක මෙතන තිබිලා හම්බුණා කියලා. යුන්සෝ පුදුම වෙලා අහන්නේ මේක කොහොමද මෙතන තියෙන්නේ කියලා. ජුන්හි කියනවා මටත් මේක හිතාගන්න බෑ. මම ජින්හට ෆෝන් එක ගිහින් දුන්නේ. බොම් තමයි කිව්ජුන්ට ෆෝන් එක ගිහින් දෙන්න ගියේ කියලා කියනවා. යුන්සෝ මෙතන හොඳට පරීක්ෂා කරලා බලනවා. එයා දකිනවා දොර ටිකක් පළුදු වෙලා තියෙනවා කියලා. ඒත් එක්කම එයා දකිනවා කිව්ජුන් දොර කඩන්න පාවිච්චි කරපු පුටුවත්. යුන්සෝ කියනවා සුන්බින් මැරෙන වෙලාවේ ඉඳන් ජින්හයි කිව්ජුනුයි දෙන්නම රණ්ඩු වුණා. අන්තිමේදී දෙන්නම එකම දවසේ මැරුණා. ඒක හරිම අමුතුයි. මාෆියාය මුල ඉඳන්ම මේ දෙන්නව මරලා දාන්න ප්ලෑන් කරා වෙන්න පුළුවන්. බලන් ගියාම අපිවත් නොදැනුවත්ම ඒකට අහු වෙලා කියලා කියනවා. ටික වෙලාවකට පස්සේ මීනා හම්බෙන සෝමි කියනවා ඔයා කියපු දේත් එක්ක මටත් දැන් බොම්ම සැක හිතෙනවා. අපි මොකද කරන්න කියලා අහනවා. මීනා කියනවා අපි එහෙනම් එයාට අද වෝට් කරමු කියලා. සෝමි කියනවා ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි යතුරු කැරල්ල තියන් ඉන්නවා යුන්චන් එහෙම දැක්කා. එයාලා ඒක ගැන කට්ටියට කිව්වොත් හැමෝම අපිව සැක කරයි කියලා කියනවා. මීනා කියනවා අපි දැන් මොකද කරන්න කියලා. සෝමි ආයෙම කියන්නේ මට සැක හිතෙන තව කෙනෙක් ඉන්නවා. අපි එයාට වෝට් කරමු කියලා මීනා රාසින් මොකක්ම හරි දෙයක් කියනවා. ඒක කවුරු ගැනද කියන්නේ නැත්තේ? නාහි ගැනවද? අපි බලමු සෝමි ඉස්සරහට මොකක්ද කරන්න හදන්නේ කියලා. ඔන්න රෑ වුණාට පස්සේ මේ අය හැමෝම එක තැනකට එකතු වෙනවා. යුන්සෝ බොම්ගෙන් කෙලින්ම අහනවා ඔය අයියේ දෙවෙනි තට්ටුවේ ගබඩා කාමරයට ගියාද කියලා. මේ වෙලාවේදී බොම් ටිකක් කලබල වෙනවා. එයා කියන්නේ මම ගියේ නෑ. ඇයි එහෙම අහන්නේ කියලා. ජුන්හි කිව්ජුන්ගේ ෆෝන් එක පෙන්නලා කියන්නේ මේක එතන තිබුණා. කිව්ජුන්ව අන්තිමට දැකපු කෙනා ඔයා. ඔයා මොනවා හරි දෙයක් අපෙන් හංගනව නේද කියලා අහනවා. හොඳටම කලබල වෙලා ඉන්න බොම් මේ වෙලාවේදී කියන්නේ මම හරියටම දන්නේ නැහැ. අනික මං කිව්ජුන්ට ෆෝන් එක දෙන්න තනියම නෙමෙයි ගියේ. මාත් එක්ක සෝමි මීනයි ගියා කියලා ඒ දෙන්නවම පෙන්නනවා. ඕන්නේ දෙන්නගෙන් අහනවා මේ කියන්නේ ඇත්තක්ද?
ඔයාලා දැක්කද ඊරෑ කිවුන්ජුන් කොහෙද ගියේ කියලා. මේ වෙලාවේ සෝමිටයි මීනටයි කට උත්තර නැහැ. මේ දෙන්න ගැන සැකහිදෙන යුන්ජන් කියන්නේ මම දැනගත්තා. කැන්ටින් එකේදී යතුරු කැරල්ල කොහොමද වට හම්බුනේ කියලා අහද්දි අපිට කිව්වේ බොරු කියලා. මම ඒත් ඒ වෙලාවේ ඒක ගණන් ගත්තේ නැහැ කියලා කියනවා. යුන්සෝ අහනවා මොන යතුරු කැරල්ලක් ගැනද කියන්නේ කියලා. යුන්ජන් කියන්නේ කිවුන්ජුන් තියන් හිටපු යතුරු කැරල්ල සෝමි ළඟ තමයි දැන් තියෙන්නේ. අපිව දැකපු ගමන් එයා යතුරු කැරල්ල හංගගත්තා කියලා කියනවා. මේ දෙයට තරහ ගන්න සෝමි කියනවා ඒක වැරදි වැටහීමක්. ඒක කිවුන්ජුන් හංගනව මම දැක්කා. ඊට පස්සේ මම ඒක යාට හොරෙන් ගත්තා කියලා කියනවා. ඒ චුන්නීත් අහන්නේ කලින් යුන්ජන් අහපු දෙයමයි. එයා සෝමිගෙන් අහනවා ඇයි ඔක අපිට කලින් කිව්වේ නැත්තේ කියලා. ඒත් එක්කම යුන්ජන් තව දෙයක් කියනවා. එයා කියන්නේ සේයුන් එක්ක ඔයාගේ කිසිම යහළුකමක් තිබුණේ නැහැ නේද? හැම වෙලේම අනිත් අයත් එක්ක එකතු වෙලා සේයුන්ට ඕන් නැති කතා කිව්ව නේද? ඒවා ගැනත් හිතනකොට දැන් නම් අපිට ඔයා ගැන සැකයි. ඔයාලා මාෆියා අයද කියලා අහනවා. මේ දේවල් වලට කට උත්තර නැති වෙනකොට ටිකක් කල්පනා කරලා සෝමි කියන්නේ ඇත්තම කිව්වොත් සේයුන්ගේ වීඩියෝ එක ගැන බොරු කටකතා පැතිරුවේ කවුද කියලා ඔයාලා දන්නවද කියලා අහනවා. ඔන්න දැන් නම් මේ කාටවත් හිතාගන්න බැහැ සෝමි මොනවද මේ කියන්න හදන්නේ කියලා. හැමෝම ගොඩක් කලබල වෙනවා. ඒත් එක්කම ෆෝන් එක අතර ගන්න සෝමි කෙනෙක්ට වෝට් කරනවා. අනවුන්ස්මන්ට් එකෙන් දැනගන්න හම්බෙනවා සෝමි වෝට් කරලා තියෙන්නේ නාහිට කියලා. ඒ විතරක් නෙමෙයි. මීනත් වෝට් කරන්නේ නාහිට. නාහි මේ වෙලාවේදී ගොඩක් කලබල වෙනවා. එයාට හිතාගන්න බැහැ සෝමියයි මෙහෙම බොරු කරන්න කියලා. සෝමි ආයම කියන්නේ නාහි තමයි පාක්කුරම් සේයුන්ගේ වීඩියෝ එක පෙන්නවා කියලා හැමෝටම කිව්වේ. මෙයා තමයි කටකතාව පැතිරෙව්වේ කියලා නාහිව පෙන්නනවා. යොනු නාහිගෙන් අහනවා ඇත්තද නාහි මේ කියන්නේ? ඇත්තටම වීඩියෝ එකක් තිබුණද කියලා අහනවා. මීනා කියනවා "ඔව් මේ හැමදේටම මුල නාහි තමයි. එයා නිසා තමයි මේ හැමදේම" කියලා කියනවා. ඔන්න දැන් නම් නාහි කටවහගෙන නම් ඉන්නේ නැහැ. එයා මීනගෙන් අහන්නේ "මම කවදද එහෙම කළේ? ඔයාලනේ වීඩියෝ එක හැදුවේ. ජුන්හි නිසා ඔයා සේයුන්ට වෛර කළා නේද සෝමි? ඒ නිසා ඔයානේ කටකතාව පැතිරෙව්වේ. ඇයි දැන් මාව මේවට අහු කරන්න කියලා අහනවා. මේ දෙයට තරහ ගන්න සෝමි නාහිට බනිනවා "ඔයා නිසා අපිවත් මැරෙන්න ඕනිද? ඔයාම මේ දේවල් වලට වගකීම බාර ගන්න" කියලා කියනවා. මේ කාටවත් හිතාගන්න බැහැ කවුද ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ කියලා. නාහි හොඳටම බය වෙලා ඉන්නේ. හැමෝම පුදුම කරවලා නාහි සෝමිගෙන් අහනවා "ඔයා දැන් කියපු දෙයට වගකීම බාර ගන්නවද කියලා?" සෝමි කියන්නේ "මම මොකටද ඔයා මේ වගකීම බාර ගන්න" කියලා. නාහි කියනවා "හරි. කවුද ඇත්ත කියන්නේ කියලා බලමු. එතකොට හැමෝටම තේරෙවි. මම දැන් ඔයාගේ අනන්‍යතාවය පරීක්ෂා කරන්නද" කියලා සෝමිගෙන් අහනවා. ඔන්න මේ කියපු දෙයට මෙතන ඉන්න හැමෝම කන්ෆියුස් වෙනවා. සෝමිට හිතාගන්න බැහැ නාහි මේ මොකක්ද කරන්න හදන්නේ කියලා. එයා අහනවා කොහොමද පරීක්ෂා කරන්න කියලා. නාහි කියනවා "මම තමයි පොලිසිය. මම ඔයාලට ඔප්පු කරලා පෙන්නන්නම්" කියලා ෆෝන් එක අතර ගන්නවා. ඔන්න දැන්නම් සෝමි හොඳටම කලබල වෙනවා. නාහිගේ ෆෝන් එකේ සෝමි මාෆියා කෙනෙක් කියලා තියෙනවා. සෝමි දැන්නම් හොඳටම බය වෙනවා. මොකද එයා දන්නවා දැන් එයාට කිසිම ගැලවීමක් නැහැ කියලා. නාහි මේ හැමෝටම එයාගේ ෆෝන් එක පෙන්නනවා. ඔන්න දැන්නම් මේ හැමෝම පුදුම වෙනවා. මේ වෙලාවේදී බොම්ට එන්නේ හරි අමුතු හිනාවක්. ඒ සෝමි කොටුන එකටද නැත්නම් පොලිසිය කෙනා හොයාගන්න පුළුවන් වුණ එකටද කියලා අපිට හිතාගන්න බෑ. නාහි සෝමිට කියනවා දැන් ඔයාම වගකීම බාර ගන්න කියලා. ඒත් එක්කම මේ එපිසෝඩ් එක ඉවර වෙනවා. ඇත්තටම මාෆියාට ඕනි කරලා තිබ්බේ පොලිසිය කෙනා කවුද කියලා හොයාගන්න. අද ඒකත් එළි වුණා. දැන් නාහිට පුළුවන් වෙයිද මාෆියායිගෙන් බේරෙන්න? ඔන්න මේ කතාවේ අභිරහස තවත් වැඩි වෙද්දි ඊළඟට මොකක්ද වෙන්න කියලා දැනගන්න ඔයාලත් මග බලන් ඉන්න බව මම දන්නවා. අද වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න කියලා මං ආදරෙන් මතක් කරනවා. අද වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා channel එක subscribe කරලා අපේ සිනමා පවුලට එකතු වෙන්න. එහෙනම් ඊළඟ එපිසෝඩ් එකේ මාරාන්තික රහසක් එක්ක ආයෙත් හමු වෙමු. හැමෝටම ජය වේවා.